ඔන්න ඉතින් අදත් අරගෙන ආවා ලස්සනම ලස්සන රසම රස ෆුඩ් රිව්යු එකක්. ඉතින් වීඩියෝ එකට යන්න කලින් පොඩි දෙයක් කියන්න ඕනේ. ඉතින් ඔයාලට ගොඩක් ස්තුතියි මගේ වීඩියෝස් බලනවට. ඉතින් මගේ අලුත් channel එකේ ළඟ දාපු වීඩියෝස් තුනටම like comment එතකොට views ගොඩක් ඇවිත් තියෙනවා. ඉතින් ඔයාලට ගොඩක් ස්තුතියි මගේ වීඩියෝස් නරඹනවට. ඉතින් වැඩි කතා ඕනේ නැහැ. අපි යන් අද වීඩියෝ එකට. ඉතින් ඔයාලා බලනවා ඇති අද මම මොනවද අරගෙන ආවේ කියලා. ඉතින් මම අද අරන් ආවේ බජට් එකට ගැලපෙන ස්නැක් පැකට්. ඔයාලා ස්නැක් පැකට් කාලා ඇති. ඒත් මං ගෙනාවේ අපේ අතේ තියෙන ගානට ගන්න පුළුවන් මෙන්න මේ වගේ පොඩි ස්නැක් පැකට් ටිකක්. ඉතින් මං ගාව මේවා ගොඩක් තියෙනවා. ඉතින් මං ඔයාලට එකින් එක පෙන්නන්නම් මොනවද තියෙන්නේ කියලා. ඉතින් මුලින්ම තියෙනවා ස්නැක් එකේ ස්පයිසි එක. මේක මැලිබල්ලගේ නිෂ්පාදනයක්. ඊට පස්සේ තියෙනවා චීස් එක. සෝරි. චීස් චිලි එක තියෙනවා. මේකක් උනේ රුපියල් 50යි. ඉතින් මෙතන තියෙනවා ස්නැක් එකේ ටොමැටෝ එක, ස්පයිසි එක, ඒ වගේම ස්වීට් චිලි කියලා එකක් තියෙනවා. ඉතින් මේ වර්ග හතරම මංගාව තියෙනවා. ඉතින් මේකක් රුපියල් 50ක් වගේ පොඩි ගාණක් උනේ. ඉතින් බජට් එකට ගැලපෙනවා. ඉතින් ඊට අමතරව මංගාව තියෙනවා අපි කවුරුත් කන මැලිබල්ලාගේ ක්‍රිස්පෝ එකයි චීස් බිස්කට් එකයි. ඒ කියන්නේ අර තරු එක. ඉතින් ඒ දෙකට අමතරව තව තියෙනවා චීස් බිස් කියලා එකක්. ඒකත් මැලිමල්ලගේ ප්‍රොඩක්ට් එකක්. අපි දැන් මේ වගේ රස කොහොමද කියලා එකින් එක ටෙස්ට් කරලා බලමු. බලමු මෙන්න මේක. මේක ස්නැක් ටොමැටෝ කියන එක. ඉතින් ෆෝන් එක එක අතකින් අල්ලගෙන රෙකෝඩ් කරන්නේ. අනිත් අතින් පොඩ්ඩක් කන්න අමාරු හින්දා මම දාගත්තා මෙන්න මේ වගේ DC එකට. ඉතින් අපි දැන් මේ ටොමැටෝ එක පොඩ්ඩක් කාලා බලමු කොහොමද රස කියලා. සාමාන්‍යයෙන් ඉතින් තක්කාලි සෝස් රසක් තමයි මේකේ නම් එන්නේ. ඉතින් අපි අනිත් ඒවාත් කාලා බලමු කොහොමද වෙනස කියලා. ඊගාවට මම ගන්න මේ ස්නැක් ස්පයිසි කියන එක. ඉතින් අපි මේකෙන් කාලා බලමු මේකේ රස. ඉතින් ඒකත් මම කලින් වගේ මෙහෙම PDC එකට දාගත්තා. අපි දැන් මේකත් චුට්ටක් කාලා බලමු කොහොමද රස කියලා. මේකේ සාමාන්‍යයෙන් ලුණු රසක් එක්ක මිරිස් රසක් එන්නේ. මිරිස් කුඩු රසක්. ඒක නම් ඇත්තට සෙට් නෑ වගේ. මම ඔයාලට අන්තිමේදී මේ වගේ රේට් දෙන්නම් කොහොමද මට හිතෙන විදිහ කියලා. ඉතින් ඊගාට බලමු ස්පයිසි චිලි එක. ඉතින් ඒකත් මෙන්න මේ වගේ තියෙනවා. බලමු. මේක ස්පයිසි කිව්වට ඉතින් ස්පයිසි ගතියක් නැහැ. සාමාන්‍යයෙන් පොඩ්ඩක් කටට සැර චුට්ටක් එන එච්චරයි. ඉතින් ඒකේ අවසානයක ස්නැක් චීස් එක. ඉතින් අපි බලමු මේකේ රස. ඉතින් ඒකත් කලින් එක වගේම දාගත්තා. ඉතින් බලමු ඒකේ රස කොහොමද කියලා. ඒකේ නම් අර පොඩ්ඩක් එනවා චීස් සෝරි චීස් පොඩ්ඩක් අර බිස්කට් එකේ තවරලා තියෙන්නේ. අන්න ඒ වගේ චීස් රසක් එනවා. අපි දැන් මෙන්න මේක බලමු. මේක නම් මට එච්චර සෙට් නෑ. ඉතින් අපි කාලා බලමු කෝකටත් ඉතින් ගෙන අපේ. ඒක නම් මට එච්චර සෙට් නෑ. කල්ලි කිත්තලක් දන්නේ නෑ. නිකන් එක පන්න රසක් එනවා. චීස් රහකුල් ලාවට වගේ එනවා. මේක සෙට් නෑ. ඉතින් අපේ කාගෙත් ෆේවරිට් එක තමයි මේ ක්‍රිස්කෝ. දෙකම ක්‍රිස්කෝ වගේ තමයි ඉතින්. කෝකද කන්නේ? අපි මේ තරු එක්ක කාලේ. හරිනම් මැලිබන් එකෙන් මට ස්පොන්සර් කරන්න ඕනේ. මම කොච්චර වීඩියෝස් කරනවද මැලිබන් ඔයාලට. අපි දැන් කාලා බලමු කොහොමද මේකේ රස කියලා. මේක ඉතින් ඔයාලට කියන්න දෙයක් නැහැනේ. හරිම රසයි. හැබැයි මේක ටිකක් පොගල වගේ. මොකද මම මේක පොඩ්ඩක් කලින් කඩාගෙන කෑවා. ඉතින් මේ තියෙන්නේ අපේ අවසාන එක. ඔයාලට පේනවා ඇති. ඉතින් මම කාමරේ දැන් තමයි වීඩියෝ කරන්නේ. ඉතින් පොඩ්ඩක් ගණන් ගන්න එපා වටපිටාව. ඉතින් අපි අවසානයේ කාලා බලමු. දැන් මම කටත් මොකද්ද වගේ බිස්කට් එක එක වර්ග කාලා. මේක ඉතින් කන්න දෙයක් නැහැ. ඔයාලා අපි හැමෝම දන්නා මේකේ රස කොහොමද කියලා. තේරෙගෙම රස බලලා ඉවරයි. අපි දැන් මේකට රේට් එකක් දෙමු. ස්නැක් හැම පැකට් එකකට වගේ දෙන්න පුළුවන් 10න් 7ක් වගේ. එතකොට අර චීස් බිට්ස් කියලා එකක් තිබ්බේ. මෙන්න මේක
මේකට දෙනවා 10න් 6ක් වගේ. ක්‍රිස්කෝ එකටයි අර තරුතරු බිස්කට් එකට චීස් බිස්ට් එක චීස් බිට්ස්. අන්න ඒකට 10න් 10 වගේ දෙන්න පුළුවන්. ඉතින් අනිත් ඒවා නම් එච්චර සෙට් උන්නේ නැහැ. ඉතින් මෙතනින් මම වීඩියෝ එක අවසන් කරනවා. ඉතින් වීඩියෝ එක බැලුවට ගොඩක් ස්තුතියි. ලයික් එකක් දාගෙන කමෙන්ට් එකක් දාගෙන අමතක කරන්න එපා. ඔයාලා මගේ channel එක දැම්ම subscribe කරලා තියාගන්න. notification bell icon එකත් all දාලා තියාගන්න. එතකොට මම වීඩියෝ එකක් අප්ලෝඩ් කරපු ගමන් ඔයාලට notification එකක් ගෙන්න ගන්න පුළුවන් ඉක්මනටම. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හෙට හම්බෙමු. යන්න කලින් කියන්න ඕනේ ඔයාලගේ මොනවා හරි ෆුඩ්ස් චැලෙන්ජ් තියෙනවා නම් කරන්න ඕනේ ඒවා පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. අනිවාර්යෙන් මම ඒවා කරනවා. එහෙනම් ගිහින් එන්න.